මගුලේ ප්‍රොඩක්ෂන් මගුල් අතුරින් වෙනස්ම මගුලක්. We create digital impact, software development, digital marketing, commercials and branding. One vision, one powerful brand. Apa bang, pula trend dalamnya, lihat kan deh. Ini balando apa? ඔය කියනකොට මෙන්නේ මනමාලේ පොටයක් ගන්න ඕ බයින්දපා විරිත්තන්න එපා දත් ටික පෙන්නන්න එපා ආඩ්නාරි අන්න ඉනාෙන්ද ආඩියවයි ආනියවයි එලගිරි ආනියවයි ආදමයි ආයබෝවා එන්නේ යන්න යන් අදට ආයබෝවා එන්නේ යන්න ආයබෝවා ආයබෝවා යන් අදට මනමාලේ කකුල් දෙක හොදන්නකො. ඇයි මං කකුල් හොදන්නේ? ඔබ හිතන්නේ මං කවුද කියලාද? ඌ මනමාලයා නෙමෙයි, මස්සිනා නෙමෙයි, ඌ කවුරුණත් ඌවත් දරගස්සනවා හරියද? මල්ලි ජෙස්සිය අතගන්න එපා බං උඹ මේක කරලා දාපන්. හරි හරි අයියාගෙන ඉන්නේ නම් තරම්. මූණම් මනමාලිගේ ළඟින්වත් තියන්න බෑ. රස්තිය අදුකාර කොල්ලෙක්. මූණ අරන් හදාගෙනද කොහෙද? කවුද පුරෝ පොල් බින්දින දැම්මේ? මං උඹට ඊයේ පැහැදිලිව කිව්වා ඕක බින්දින නැකතට කියලා. ඇයි ඔයා මනගේ බෙදින්න කියලා? මේකා තියෙන ගාට උයන්න තියෙන බෝල් ගෙඩි 100ක් බිඳලානේ. බෝල් ගෙඩි නෙමෙයි පොල් ගෙඩි. හරි. හරි පොඩි printing mistake වෙනවා ඉතින්. පොල් ගෙඩි නැතුව අය අයියේ කලිසම් පොඩ්ඩක් කරන්න. දෙන්න පුළුවන් පල්ලි හැබැයි පහක්වත් ගන්න. අයවා කඩි මේ මට වෙලින් එකට තමයි දැන් බෝගේ චාරිත්‍රත් ඉවරයි. එහෙමද? එතන විනාඩි 5ක් දෙන්නකො වැඩි කරලා දෙන්න. පුරුවන් නම් ලොකු දෙයක් ෆෝල්ඩ් එක පොඩ්ඩක් අඩු කරන්න තියෙන්නේ. ෆෝල්ඩ් එක අඩු කරලා දෙන්නේ. හරි. පස්සේ කතා කරන්න බැරිය. දැන් ওই මනමාල නෝනයි මනමාල මහත්තයා නගින්නකො ගෝරුවට. හරි ඕකේ නම් මේ මාමගේ බයික් එකේ ඉන්න මේ අර කාර් එක ගන්න ඵලයන් බං අහකට. චූටි පුතා මං කීවනේ දවල් කඩපරිස්සම් කරගෙන හොඳට කතා කරන්න කියලා. එකටත් පහු වෙන ඉක්මන් කරමු නේද? ඕ වැඩේ පටන් ගමු. හරි එහෙනම් පටන් ගන්න. ආයුබෝවන් මගුලේ මහතුනි
පොරුවට මුන් දෙන්න දැමුවෙමි දැන් ඉතින් ඔය තියෙන බෙරයක් ගහලා වැඩ ටික පටන් ගන්නෙමි මොන්ටිසෝරියේ වාඩි වූයෙත් දෙන්න අපි එක ළඟ තමයි දෙකේ පන්තියේ කක්කි කරගෙන ගෙදර යවුවෙත් එකටමයි 10 පන්තියේ ලියුම දීලා බුල්ඩෝ කෑවෙත් එකටමයි එහෙව් දෙන්න බඳිනවා අද රැට ජිගි 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 තමයි කොහේ නමුදු මාරු කරගන්නකො මේ දැන් මෙදින්නන්නේ පොඩ්ඩක් හිතහයියකෝ තාම ඇඟිලිවත් ගන්නෙ නැහැ කොහේ දෙන්නගේ මැද ඇඟිලි දෙක දෙන්න ඕමේ ගැට ගහන නූල අමෙදී බෞද්ධ සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සදාස මොකෙන්ද දැන් වතුර දාන්නේ ඕකේ උඹ නම් මාරේ කෙන්න කොල්ලෝ මේ මොකෙද්ද? එහෙනම් දෙන්න දැන් සුබ මොහොතින් බහින්නකො දැන් ඕක බින්දපන් යකෝ ඔබට හැට බොලයක් අපි දාන බලපන් ගද වැඩේ හැවනේ මනමාලිගේ මූණමයි නෝනටත් තියෙන්නේ පිස්සුද මිනිහා? මගේ පුතා මනමාලයා. මට කොහෙද දුවේ? අප්පඩ රෙජිස්ටර් කරන්න බැරි වුණානේ. මං කීවනේ මහත්තයා මේ පිස්සු මනුස්සයන් ගෙන්න ගන්න එපා කියලා. දැක්කනේ නැගතත් පහුල රෙජිස්ටර් කරනවා. මන්නේ අපිත් ඔහම තමයි බැන්දේ. කෝ යමල්ලකෝ. අඩෝ දන්නත් දෙන ඉස්සරහින් නවත්තන් දත් පොඩ්ඩක් මැද යන්න. අප්පෝ තෝගේ කාලකන්නියේ. ආගමේද ඉස්සල්ලාම මනමාලයාගේ පැත්තෙන් අත්සන් කරන්නේ කවුද? මම. ආයෙ මේ මෙතනින් අත්සන් කරමුකෝ බලන්න. එතකොට මනමාලිගේ පැත්තෙන් මම ආයෙ නම් කට්ටියම නැගිටිමු. ඉස්සල්ලාම මනමාල මහත්තයා මං කීවට පස්සේ කියන්නේ. මං කියවස් කියන්නේ. දැම්ම නෙමෙයි. දැන්ම නෙමෙයි. පිස්සුනේ ගෙලින්නේ. ඕකේ මුඩ ගොල්මානේ. චූලි පුතා කාට පරිසම් කරගන්නවා? කන් දෙක පුකේ චරිත ලක්මාල් වෙන මම නෑ කන් දෙක කපුගේ. සමාවෙන්න කන්දේ කපුගේ චරිත ලක්මාල් වෙන මම හරි එහෙනම් දෙන්නම් බුදු සරණයි කියලා මෙතන අස්සම් කරන්නකෝ. බුදු සරණයි කියලාද අස්සම් කරන්නේ? නෑ බුදු සරණයි කියලා හිතාගෙන මෙතනින් අස්සම් කරන්නේ.
එහෙනම් කේක් කපලෙමු නේද? කපලෙමු. උඹ දරුවත් ගෙන්නුවේ. ඇයි මං තමයි මොනා කරන්නද? චූටි පුතා මම දැන් කීපාරක් කිව්වද හරියට කතා කරන්න කියලා වහද? අනේ අම්මේ මේක කපලයිමකෝ මේක කියන දේ අහන්න කෙක්ක. netu යුග විහිදාලා සැරසී එක් වීලා පතිනිය වී හෙමින් හැඩවී නැහිලා ඕම තියාගෙන ඉන්න කොහොම තියාගෙන ඉන්න ඔන්න මොන පොඩ්ඩක් කලින් කර අන්න හරි එල්ල කිරි හරි සංසුන්වම සැමදා මනමාලිය සිනසෙයි රුවට සඳ වගේ හැමදෑසකම පුබුදේ සතුටින් සදාසේ ආදරෙහි සංසුන් මංගලේ දිනයේරු සපිරුණු වර්ණකම ඒ දැන් නම් මුකුත් දාගත්තේ නැත්තම් වැඩක් නෑ බං. මොනවද ඕන? මේ මට උසු සිකුරි වඩ නෑ ඉති ගැපුවේ. බලන්නකෝ මිනිස්සු හැසිරෙන හැටි හරිම කැත. වැඩක් නෑ එහෙම තමයි යෝකෝ. අපිට වැඩක් තියෙන අපේ පුතයි දුවයි විතරයි නේ ඉතින්. ඒ වුණාට මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒ මිනිස්සු මොනා හිතයිද දන්නේ. ඕවා කොහම තමයි. හැමදේටම එහෙම තමයි ගාලා හරියනවද? නැත්තම් තමුසුගේ සැලුන් වලට ගිය සල්ලි වලින් මනමාලිගේ මල්ලිගේ වෙඩින් එකක් කරන්න තිබ්බා. හරි ඩාලින්. අපේ පුතා වෙනුවෙන් අපි ලස්සනට ඉන්න එපා. ලස්සනයි තමයි. පුතාට වැඩිය සල්ලි ගියේ තමුසට. මේ මතකද මේ නුවර බීච් එකේ ඇවිද්දා? මොන? අර අවුව ඇවිද්දේ? නුවර බීච් එකේ? ඔව් අපි පාන් හැම කෑවේ. මතක නේද? අර ටොයිලට් ගියපු සීන් එක. උමාර කක්ක දැම්මේ. කොහොම එකක් බට? බට නෑ ඔය ස්ප්‍රයිට් තියෙන ගහලා දාපන්. මේ මොන පිස්සෙද්ද? ඔයාම හිතන්න එපා. යන්න මෙතන තමසේ. අපේ මහත්තයා බලන්නකෝ අද අපේ කෙල්ලගේ ලස්සන ඇසක් නම් වදින්න හොඳ නෑ අපේ කෙල්ලට. දුව නම් හොඳ ලස්සනයි තමයි. ඒ කරදරෙත් අදින් ඉවරයි. මොකද්ද කීවේ? නෑ මං කියේ අද දුව ලස්සනයි කියලා. ඒක නිසා. අර ලතාගේ ඇස්වල නම් කටුවනිනා වගේ ඇති. ඕකේ හැදුවේම අර කුඩුකාර කොල්ලව අපේ කෙල්ලට බට්ටල් කරන්නනේ. දැන් ඕව වැඩක් නෑ නෝනේ. ඔව් මගේ කෙල්ලගේ ලස්සන දැකලා අද කී දෙනෙක් හුල්ලනවත් දන්නේ. අඩෝ බලලා දෙවෙනි රටෙන් ඉක්මන් කරම. අඩෝ නැකනත් කොහොමද කියන්නේ? දැන් හරිනේ අමාරුව බලන්න පරක් උනේ. අපේ කෙල්ලගේ මඟුල ලොකුවටම ගන්නවනේ. නැතුව ඉතින් උඹලගෙන් ඔගේ පැනලා යන්නද? අපේ මහත්තයා කට එදා ඔය නංගි නේද අර හොටෙල් එක ළඟ අතුරු පාර හිටියේ. තමසේ කොහොද ඒ ගියේ? ඈ මේ අර අපේ කොල්ලගේ මුද්ද බලන්න ගියේ. ඒකයි. ඒක නිසා. අපි එහෙනම් ගිහින් එන්නම්කෝ. හොඳයි. කන්න නෙමෙයි බං අයින් වෙන. ප්‍රේමක්කේ. ආයිබෝවන්. ඇස්සහක් නම් වදින්න එපා. කෙල්ල නම් අද හරිම ලස්සනයි. එහෙම තමයි ඉතින් අපේ කෙල්ලනේ නේද මහත්තයා? මනමාලය හරිම පින්පාටයි. මේ ඒකාගේ පින් පාට. ඔව් බොහොම ස්තුතියි. අපි මෙහාට ගිහින් එන්න. මාලි මං කිව්ව නැත්තරක් දක්වන්නේ කියලා සෝරි. ඒ නෑ දන ගාපන්. හරිද? චූටි පුතා මෙහෙ එනවා. අම්මා හින්දා ඔබ බේරුවා. බලාගමු.
පුතේ ගණන් ගන්න එපා. සෝරි ඈ. හරි හරි අංකල් පොඩිනේ. මේ කොල්ල නම් අනේ මන්දා. උගේ නම වැරද්ද. ඌ කියලාද මිනිස්සුන්ට කතා කරන්නේ? නැතුව උට ඌ කියන්නේ. මෙහෙ එනවා යන්න. හිතට දුකක් දැනෙන වෙලාවට නුඹව හදේ කොනක තියාගෙන ඒ හිනාව හිතේ වවාගෙන පුතේ වැටිලා ඕකන කියන්නේ බලාගෙන ඇවිදින්න කියලා වැඩි උඹ අරුම සර්ප්‍රයිස් කරන්න වෙලා අපි සර්ප්‍රයිස් නෑ කොහොමද? අනේ අම්මෝ මන්නම් ගායිසයි සින්දු කියන්නේ අනේ තමාවනේ පොල්ට සැලෙන්න එපා. අනේ මන්ද මහත්තයා මෙස්සර මදිවට ඌත් එක්ක අපේ පුතත් එකතු වෙනවා. අර මිනිස්සු මොනවා හිතනවද දන්නේ? අනේ මන්ද මට නම් මොකුත් හිතා ගන්න බෑ. යෝ විකා නාත්තනා. හරි හරි මගේ නම කියලා දනවස්ස බංගෝ. අඩෝ ඒ පරක් වුණා දන්න ඩක්කලා බෑවම් අඩෝ අදලා සුපිරි සකත් දාන්න උළුවන් යා හැමෝම මේ පැත්තට ආවනා හරි ජෝඩු පිටත් වෙන වෙලාවක් දැන් ලඟ වෙනවනේ. ඇයි බා උඹ අඩන්නේ? ඒකනේ ඇයි මං අඩන්නේ? අනේ වැඩක් බලාගෙන ඉන්න.
හරි මම එන දෙන්නට ආශිර්වාද කරනවා. පුතේ මගේ කෙල්ල හොඳට බලා ගන්න. ඇයි අපේ පුතා වගේ දූ කනවා කියලා හිතුවද? පොඩ්ඩක් කෑ ගහන්න නැතුව ඉන්නකෝ. මොකටද ඔය වෙන්න හදන්නේ? තමුසෙත් කතා කරන්න මේ වගේ වෙලාවක. මට මතකයි ඒ දවස්වල අපලා දෙක අක්කා දාපු කෙල්ලමේ මට දුකයි. මොනවද බං ඔය කියන්නේ? අදාළ දේ කියපන්. අපි කියන වචන සල්පයක් ඔබ මේ දැමීමට අපේ මනමාල මහත්තයාගේ තාත්තට පැමිණෙන්න කියලා වචන සල්පයක් ඔබම මේ දැමීමට. මංගල සභාවෙන් අවසරයි. මනමාලිගේ පාර්ශවයෙන් අවසරයි. ඉතින් මම මුලින්ම කියන්න ඕනේ මේ දුව අදීදම් අපේම පවුලේ කෙනෙක්. මොනා කරා කුස්සියටනේ. චූටි පුතා කනවා දැන් මගෙන් හොඳ මේ පාරක් ඈ. පොඩි පුතා කටහ ගන්න. හරි මේ ඔය අනවශ්‍ය කතා වලින් වැඩක් නැහැ නේ. මම කරන්න කතාව. මොකද්ද පුතේ? කතාව. කතාව. ඉතින් මගේ කතාව මෙතනින් අවසానයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි. ඉතින් අපේ දවස ලස්සන වෙනවා නේද මහත්තයා? මේකත්. ඉතින් අපි මංගල සභාවේ ඇමතීම සඳහා මනමාලිගේ පාර්ශවයෙන් මනමාලිගේ තාත්තට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඔබ මේ වචන ස්වල්පයක් ලැබීමට. මම තාත්තේ සභාවෙන් අවසරයි. මනමාල පාර්ශවයෙන් අවසරයි. කාතකට සතුටුයි අනිත් අතට ඉතින් දුකයි. ඉතින් අද ඉතින් අම්මයි තාත්තයි ගෙදර තනි වෙයි දුවයි ගෙදරින්. ඒවට ඉතින් සතුටු වෙන්න පුළුවන් මේ දුවට හම්බලා දෙන්න හොඳ මහත්තයෙක්. මගේ දුව හොඳට බලා ගන්න එච්චරයි කියන්න තියෙන්නේ. කාල වේලාවත් නික්මලා යනවා. ඉතින් අපි නව ඉවරට පිටව යන්න කියා ප්‍රාර්ථනා කරමු. ප්‍රාර්ථනා කරමු නෙවෙයි යන්න. ඉතින් එහෙනම් කට්ටියම නැගිටලා මේ මෙයාලව සතුටින් අපි පිටත් කරමු නේ. netu යුග විහිදාලා සැරසී එක් වීලා පතිනිය වී හෙමින් හැඩවී නැහිලා. ඔන්න මගුලක් තප්පා. නැගිටිනවා. කාරක නගලා යන්න ඉතල හිටියේ.